පැතිරෙන ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිර්පාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ කරන්දිනිය උණගස්වල සිරි නිවේසාරාම විහාරාධිපති අම්බලන්ගොඩ රොන්දුබේ ශිෂ්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පිටිගල ධම්මවිනීත නාහිමිපාණන් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස කතමානි ච භෝගානං අපාය මුකානි නසේවේති තුරාමේරය මජ්ජපමාදට්ඨානුයෝගෝ කෝ ගහපති පුත්ත භෝගානං අපාය මුකං විකාල විසිකාචරියානුයෝගෝ කෝ භෝගානං අපාය මුකං සමජ්ජාභිචරණං භෝගානං අපාය මුඛං ජුතප්පමාදට්ඨානානුයෝගෝ භෝගානං අපාය මුඛං පාපමිත්තානුයෝගෝ භෝගානං අපාය මුඛං ආලස්සානුයෝගෝ භෝගානං අපාය මුකං තීති ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි අද ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ උසුලමින් ධර්ම දානමය ආනිසංසය හිමි කරගනු ලබන්නේ අම්බලන්ගොඩ ගාලුපාර අංක 465 ඒ නිවසේ දුර්ගා චින්තාමණීද සිල්වා මහත්මිය තුළු පවුලේ සියලු දෙනාමත් ඒ වගේම දියතලාව ඇල්ලගම සිරි නිවසේ එන් පියදාස මහත්මයා ඇතුළු පවුලේ සියලුම පින්වතුනුත් ඒ පින්වතුන්ගේ දායකත්වයන් පදනම් කරගෙනයි ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ හැමට අද ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්ට ඉඩකඩ ලැබෙන්නේ පින්වත්නි ධර්ම දේශනාවට පෙර ආතුවෙන් අපේ හැමදාමත් සටහන් කරගන්නවා
සිංහල සාහිත්‍යයේ දිගම කවි ඇතුළත් කවි පන්තිය සෑම බදාදා දිනක ධර්මානුශාසනාවට පෙර ආතුව අපේ ජීවිතයේ යථාර්ථය ඉතා සරලව කාටත් තේරුම් ගන්න පුළුවන් ආකාරයට සනිටුහන් කරලා තිබුණු ඒ කවි පන්තියෙන් මේ වන විට අපි කවි 6ක් පමණ ඉදිරිපත් කරලා තිබෙනවා. අද 7 වෙනි කවිය. මේ කවි පන්තියේ කවි සේරම තිබෙන්නේ 9යි. අපිට මේ දවස්වල මේ කවි ලියා ගන්න බැරි වෙච්ච පින්වතුන් බොහෝ දෙනෙක් ලිපි මාර්ගයෙන් ඒ කවි ලියලා එවන්ට කියලා ලිපි එවලා තිබෙනවා. ඒ වගේම ධර්ම දක්ෂිනාව පිළිබඳව ඊතා වටිනා කියන කවි පන්තියක් හිටවන කවි පන්තියක් බොහොම නිර්මාණශීලීව අපේ ධර්ම ශ්‍රවණය කරන අම්මා කෙනෙක් අප වෙත එවලා තිබෙනවා. අපි විශේෂයෙන් මතක් කරනු මේ ලැබෙන බොහෝ ලිපි අතර අමතක කරන්නේ නැතුව ඔබේ ලිපිනයත් සඳහන් කරලා එවනවා නම් සමහර ධර්ම පත්‍රිකා මට ඔබට තැපෑලෙන් ලැබෙන්න ඉඩ සලස්වන්න පුළුවන් අවස්ථා තිබෙනවා. මේ කවි පන්තියත් අවසන් වුණාට පස්සේ ධර්ම දානමය ආනිසංස බලාපොරොත්තුවෙන් අපේ පින්වතුන් කිහිප දෙනෙක් ඉදිරිපත් වෙලා තිබෙනවා පත්‍රිකාවක් මුද්‍රණය කරලා ඉල්ලන අයට ලබා දෙන්න. ඒ නිසා අපේ පින්වතුනි ඔබට හැකියාව තිබෙනවා නම් මේ ලිපි එවනවා වගේම මුද්‍ර කවරයක් එවන්න. ඔබට මං මේ ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ මේ කවි පන්තිය කවි 9 අවසන් වුණාට පස්සේ කවි ටික මුද්‍රණය කරලා ලැබෙන සලස්වන්නම්. හොඳයි පින්වතුනි. අද 7 වෙනි කවිය. නොතීර වූ කුණු කායක් අරගෙන තිසුන් දෙකක් කුණු එහි දමාගෙන විඳිති පසුකම් සැපත නොමදැන තිබෙන අනුවන කම නිසා විපුල වූ මහා දුකක් විඳිමින් කරති පසු පව් නිතර ලොබයන උතුම් මුනිඳුන් දෙසූ සදහම් ආසාතවමත් නැති නිසා උරුම වූ ලෙස තිබෙන නිරයක් කරන පසු පව් සෑම සතුන් හට යන්ට යනදා ඒ මරුවා බැරුව නොගොසින් කොයි ලෙසා පතල වූ මුනි දෙසූ සදහම් ඇත උතුම් නිවනය ලබන්නට කරවදන් පින් නොහැර වීරිය සියලු අකුසල් දුරගසා
මෙතෙක් කියවෙච්ච කවිවල අපිට අපේ ශරීරයේ ස්වභාවය ගැන තේරුම් කරලා තිබුණා. අද කවියේ තියෙන්නේ ස්ථිර නැති මේ කුණු ශරීරය, දෙතිස් කුණුපයන්ගෙන් හැදිච්ච මේ ශරීරය, ඒක අවබෝධ කරගන්න නැතුව ඒකේ තිබෙන යථාර්ථය, පස්කම් සැප විඳින්නේ අපි ධර්මය දන්නේ නැති නිසා. අප්‍රමාණ වූ මහා දුකක් විඳිමින් ඒකම පස්පව් සිදු කරමින් විවිධ ආකාරයෙන් ලෝභය, ද්වේෂය ආදී දේවල් අපේ ජීවිතයට ඈඳගෙන තිබෙන්නේ ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය දන්නේ නැති නිසා. ඒකම මේ විදිහට පස්පව් සිද්ධ කරනකොට අපි වෙනුවෙන්ම ඉබේ ඒ වෙනුවෙන්ම නිරයක් අපායක් ගොඩ නැගිලා තිබෙන බවත් නැත්තම් සැකසීලා තිබෙන බවත් ඒ නිරයට ඒ අපායට පස්පව් සිද්ධ කරගත්ත නිසා අපිට නොගිහින් ඉන්න බැරි විදිහක්, කොයි විදිහකින්වත් නොගිහින් ඉන්න බැරි ආකාරයක් මේ කාරණා සියල්ල ඇත්ත නිසා ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ දහම් අහලා නිවන් ලබන්නට දැන්වත් පුළුවන් තරම් වීරිය අතහරින්න නැතුව පින් සිද්ධ කරගන්න, අකුසල් දුරු කරන්න කියන එක තමයි අද කවියෙන් සඳහන් කරලා තිබෙන අර්ථය. ජීවිතේ සැඳෑ සමය ගත කරන අපේ අම්මලා තාත්තලාට ආච්චිලා සීයලාට අපේ ශරීරයේ, ඔබේ ශරීරයේ තියෙන දුර්වලතාවයන් පදනම් කරගෙන කොල්ල කුරුට්ටු එහෙම hina වෙනවන ඒකට කේන්ති ගන්න එපා කියන එකයි අපි මේ කවිවල මුල ඉඳලම සඳහන් කළේ. ඒ වගේම යම් ප්‍රමාදයක් ඔබේ ජීවිතේ සිද්ධ වුණා නම් වයසට යනකොට මුල කාලේදී පින්දහම් ආදී දේවල් කරගන්න බැරි වුණා නම් දැන්වත් ඉතා ඉක්මනින් වීරිය අත්හරින්න නැතුව පින දහම, කුසල් දහම් වඩා වර්ධනය කරගන්න කියන එක තමයි ඒ කවියේ සඳහන් කරලා තිබුණේ. ඉතින් ඒ බවත් අපේ පින්වතුන් මතකයේ රඳවාගෙන අපි අපේ මතකය ගිය සතියේ බදාදයින් නැවත ඉස්මතු කරගනිමු. අපි දැන් සති කිහිපයක් පුරාවටම අපේ පින්වතුන් ඉගෙන කියාගෙන එන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ආජීව, නිවැරදි දිවි පැවැත්ම කොහොමද ගොඩනගාගන්නේ? අපි කරන රැකියාව සම්මා ආජීවයක්ද? අපි කරන රැකියාවත් නැත්නම් අපේ දිවි පැවැත්මත් නිවනත් අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද? අපි ඉගෙන ගත්ත මේ වෙනකොට එය අවියෝජනීය සම්බන්ධයක් කියලා. සම්මා ආජීවයේවත් නිවැරදි දිවි පැවැත්ම, නිවැරදි දිවි පැවැත්මට කරන රැකියාව නිවන ඉලක්ක කරගත් එකක්. ඒ නිසා ඒ රැකියාව පිළිබඳ අවබෝධයක් නැතුව එය ධාර්මික රැකියාවක් නොවුනොත් එහෙම අපි නොදැනුවත්වම ටික ටික නිවනින් ඈත් වෙන බව අපි සිහිපත් කළා. කරුණු කාරණා පින්වතුන්ට ඉදිරිපත් කළා. බොහෝ අය සටහන් කරගන්න බව අපිට නිතර සිහිපත් කළා. හොඳයි පින්වතුනි, මනසේ සටහන් කරගන්න පුළුවන් තරම් උත්සාහවත් වෙන්න, නැවත මතක් කරන්න. බණ අහලා ඉවර වෙලා එහෙම්මම අමතක කරලා දාන්න නැතුව ඒ බණ නැවත හුදකලා ඉන්න වෙලාවක් තමන් හදාගෙන ඒ නැවත මතක් කරන්න. එතකොට හොඳට සටහන් වෙනවා මනසේ. ඒ සටහන මකන්න බෑ. සසර කොතනදී හරි ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි ඉගෙන කියාගෙන ආවා, දැන කියා ගත්තා කොහොමද උත්සාහයෙන් යමක් හම්බ කරගන්නේ. ඒ හම්බ කර ගැනීම අපි විශේෂයෙන්ම හරි හම්බ කර ගැනීමක් විය යුතු බව තමයි දැන කියාගත්තේ. හරි හම්බ කිරීම. ධාර්මික වස්තුව ඔබ උත්සාහයෙන්, වෙරවීරියෙන් හරි හම්බ කරගත්ත දේ දෙවනුව ආරක්ක සම්පදා රැකගන්න කියලා. කාගෙන්ද රැකගන්නේ? රාජසන්තක වෙන එකෙන්, හොරාතුරන්ට අයිති වෙන එකෙන්,
අවැසි ආදී ස්වාභාවික විපත්තීන් වලින් හා තමන් අකමැති අයට අයිති වීමෙන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව අපි කතා කරා. ඉගෙන කියාගත්තා. පින්නතුනි ඊට අමතරව අපි ධාර්මිකව හම්බ කරගත් උත්සාහයෙන් වීරියෙන් හරි හම්බ කරගත් අපේ භෝග වස්තුව ධනය තවත් ආරක්ෂා කරගත යුතු පැතිකඩවල් කිහිපයක් තියෙනවා. ඒ ධනය විනාශ වෙලා යන්නට පුළුවන් පැතිකඩවල් ටික. ඒ පිළිබඳ අවබෝධයක් නැති වුණොත් එහෙම කෙනෙක් උත්සාහයෙන් උනන්දුවෙන් වීරියෙන් දෑතේ දෙපයේ වීරියෙන් වෙහෙසිලා මහන්සි වෙලා දහඩිය වගුරවලා අතපය සොලවලා හම්බ කරගත්ත දේ අද මේ ඉගෙන ගන්න කරුණු කාරණා පිළිබඳ අවබෝධයක් නැති වුණොත් ඔබට අහිමි වෙලා යන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කියන භෝග විනාශ මුඛ විදියට සිංහාලෝවාද සූත්‍රයේදී විශේෂ වශයෙන් දක්වලා තියෙන කරුණු කාරණා භෝගානං අපාය මුඛං ධනය වැයවීම විනාශ වීම ඒ සඳහා හේතු වන විවිධාකාර හේතු සාධක මේවා මකර කටවල් ප්‍රධාන ධනය විනාශ වන මකර කටවල් 6ක් දක්වලා තියෙනවා සිංහාලෝවාද සූත්‍රයේ. ඒ පිළිබඳව අවබෝධයක් අවධානයක් නැති වුණොත් එහෙම ඔබේ ධාර්මික ධනෙ ඔබට නැති වෙලා යන්න පුළුවන්. විනාශ වෙලා යන්නට පුළුවන්. ඒ නිසා ඒ කරුණු 6 දැන ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා පින්නතුනි. මාත්‍රිකා කළ සූත්‍ර කාණ්ඩයේ ඒ පිළිබඳව ඉතා මනවින්ම පැහැදිලිව දක්වලා තිබුණා. විශේෂයෙන් භෝගානං අපාය මුඛානි නසීවේති. මෙන්න මේ කියන භෝග විනාශ වෙලා යන බලන්න අපාය මුඛානි. අපාය අය නැති තැන. අපාය අය නෑ වැය විතරයි තියෙන්නේ. විනාශ වෙලා යන. ඒ නිසා මෙන්න මේවා නසේවේති සේවනය කරන්න ඇසුරු කරන්න භජනය කරන්න එපා කියපු කාරණා. සුරාමීරේ මජ්ජපමා දට්ඨානුയോഗෝ කෝ ගහපති පුත්ත භෝගානං අපාය මුඛං. ඔන්න මත්වීමෙන් ප්‍රමාදයට කාරණා වූ සුරාපානය කිරීම. වස්තුන්ගේ අපාය මුඛයක්. අපාය මුඛයක් වස්තුන්ගේ. අපාය මුඛය කිව්වේ විනාශ වන සාධකයක්. විනාශ වන මකරකට. ඔබේ මුදල, ඔබේ ධනය, ඔබේ ශේෂත, ඔබේ දෑවැද්ද. ඔබට උරුමයෙන් ලැබිච්ච දේ වෙන්න පුළුවන්. ඔබ වෙහෙසි මහන්සි වී හම්බ කරගත්ත දේ වෙන්න පුළුවන්. මෙන්න මේ පිළිබඳව ඔබේ සැලකිල්ල අඩු නම් මොකක් පිළිබඳවද? මත්වීමෙන් ප්‍රමාදයට කාරණා වන රාමෙර පානය කිරීම. ශිෂ්ට සම්පන්න වචනේ අපි පාවිච්චි කරන්නේ. රාමෙර පානය කිරීම ඔබේ ධනෙ විනාශ වීමේ ප්‍රධානම කාරණාවක් විදියට තමයි දක්වලා තියෙන්නේ පින්නතුනි. එතකොට දැන් අපි මෙතන කියන්න බලාපොරොත්තු වෙනවා භෝග විනාශ මුඛ 6ක්. ප්‍රධාන මකර කටවල් 6ක්. මේකේ තියෙන මහා පුදුමාකාර ලක්ෂණය තමයි පින්වතුනි කරුණු 6ක් ලෝතුරා මගේ බුදුහාමුදුරු ඉදිරිපත් කරා මදිවට එක කරුණක දෝෂ 6 ගානේ නැවත ඉදිරිපත් කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට අපි දැන් මතක් කළේ මදයට හා ප්‍රමාදයට හේතු වන භෝග විනාශය කරන රාමෙර පානි. රාමෙර පානේ නැවත දෝෂ 6ක් බුදුහාමුදුරු ගන්නලා තියෙනවා. සම්දිට්ඨිකෝ ධනංජ ඇස් ඉදිරිපිට ධනහානි කලහප්ප වඩති කලහ වර්ධනය වීම රෝගානං ආයතනානි මේ ශරීර ලෙඩ රෝග වලට කැදැල්ලක් වෙනවා මේ රාමෙර පානේ නිසා. අකිත්තිං සංජනනි අපකීර්තියටපත් වෙනවා රාමෙර පානේ නිසා. කෝපීනං නිදස්සති ලැජ්ජාව නැති වෙලා යනවා. පඤ්ඤාය දුබ්බලීකරණී නුවණ දුර්වල වෙලා යනවා. ඔන්න බලන්න. එතකොට භෝග විනාශ මුඛ 6න් පළවෙනි එක සුරාපානය. සුරාපානය කරාම භෝග විනාශ වෙන එක ධනෙ විනාශ වෙන එක විතරක් නෙවෙයි වෙන්නේ. තවත් කාරණා 6ක් සිද්ධ වෙන බව මනවින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ධනහානිය විතරක් නෙවෙයි. කලකෝලාහල වැඩි වෙනවා. තමන් අපකීර්තියටපත් වෙන බේබද්දා කියන නමක් වැටෙනවා. රාමෙර පානය කරනකොට. එතකොට ලෙඩ රෝග වලට කැදැල්ලක් වෙනවා මේ ශරීරය. විවිධාකාර ලෙඩ රෝග හැදෙන්න පටන් ගන්න ශරීරය දුර්වල වෙලා. ඒ නිසා ලැබිච්ච ආයුෂ ප්‍රමාණය උනත් හීන වෙලා යන්නට පුළුවන්. පඤ්ඤාය දුබ්බලීකරණයෙන් සිහි කල්පනාව නැති වෙනවා. නුවණ දුර්වල වෙලා යනවා. මතක ශක්තිය, ධාරණ ශක්තිය මේ හැම දෙයක්ම නැති වෙලා යනවා. බලන්න පින්නතුනි, ලෝතුරා මගේ බුදුරජාණන් වහන්සේ අප කෙරේ පුදුමාකාර කරුණාවකින් මෙලව ජීවිතයත් සකසාගෙන පරලොව ජීවිතයත් සකසාගෙන
නිවන කරා යන්නේ කෙසේදයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නට කොයිතරම් උන්වහන්සේ උත්සාහවත් වෙලා තියෙනවද? මේ අපි කෙරෙහි තිබිච්ච මහා කරුණාවමයි පින්නතුනේ ඉස්මතු වෙලා තිබෙන්නේ. නැත්නම් උන්වහන්සේට භෝග විනාශ මුඛය ඉදිරිපත් කළා නිකන් ඉඳ තිබුණා. එකක දෝෂ 6 ගානේ නැවත නැවතත් උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා. හොඳයි පින්නතුනේ. එතකොට දෙවෙනි කාරණාව හරියම්බ කරගත්ත ධනෙ විනාශ වෙන්නට පුළුවන්. දෙවෙනි කාරණාව තමයි නොකල්ලි වීති සංචාරයේ පිණිස යෑම. වස්තුන්ගේ අපාය මුඛය. නොකල්ලි වීති සංචාරය කිරීම. විකාල විසිකාචාරියානුയോഗෝ භෝගානං අපාය මුඛන්ති. ඔන්න පින්වතුනි මෙහෙම තියෙනවනේ සමහර වෙලාවට තියෙනවා රස්තියා දුවේ යන අනවශ්‍ය ගමන් බිමක් කිසි තේරුමක් නැති ගමන් බිමක් කාලය යමක් හම්බ කරගන්න තියෙන කාලය වගේම හම්බ කරගෙන ඉතුරු කරගත්ත දේ විනාශ වෙලා යන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. අනවශ්‍ය වෙලාවට අනවශ්‍ය තැන්වල නොකල්ලි වීදි සංචාරයේ සෙනග ගැවසෙන තැන්වලට ඇවිදින්න යන්න එහෙම පුරුදු වෙලා තිබුණොත් එහෙම අතන මෙතන රස්තිය අඳු ගහන්න යන්න පුරුදු වෙලා තිබුණොත් තමන්ගේ ධනෙ විනාශ වෙලා යන්නට පුළුවනි. තුන්වෙනි කාරණා විදියට ලෞතුරා මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා සමජ්ජාබිචරණම් භෝගානං අපාය මුඛන්ති. පින්වතුනේ අපි කියන්නේ නෘත්‍ය දර්ශන නැටුම් ගැයුම් සංගීත සංදර්ශන ආදී දේවල් වලට මේවායට ලොල් වීම මේවා මේ සහ මුලින්ම එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒවාට ලොල් වෙලා ඒ තුලම ඇලී ගැලී වාසය කිරීම පදනම් කරගෙන තමන්ගේ ධනෙ විනාශ වෙලා යන්න පුළුවන්. හැස් කරගත්ත දේ විනාශ වෙලා යන්නත් පුළුවන්. ඒවැයි යම් ප්‍රමාණයක් තියාගෙන යම් වින්දනයක් ලබාගෙන එහෙම කටයුතු කරාට කිසි ගැටලුවක් නැහැ. නමුත් මේවා තුල මේවා සමාදන් වෙලා මේ පවෙහි සමාදන් වෙලා කටයුතු කිරීම තමන් හම්බ කරගත්ත දේ විනාශ වෙන්න එක හේතුවක් වෙනවා පින්නතුනි. හතරවෙනි කාරණාව. යුතප්පමාදට්ඨානුയോഗෝ භෝගානං අපාය මුඛං. ඔන්න සූදුවට ලොල් වීම. සූදුවට ලොල් වීම. විවිධාකාර සූදු තියෙන. ඒ මොක උනත් කමක් නැහැ. සූදුවට ලොල් වුණා නම් පිරිහීම තමයි එතන තියෙන්නේ. ධනහානිය තමයි එතන තියෙන්නේ. සමහර අයට අපි දකිනවා මේ කියන භෝග විනාශ වලින් එක නෙවෙයි 2 3 4 5ක් එහෙම තියෙන්නත් පුළුවන්. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ වස්තුව පිරීමේ වේගය ඉතාමත්ම වැඩි. ඉතා වේගයෙන් පිරිහිලා යන ඒ වස්තුව. තමන්ට අහිමි වෙලා යන. ලැබෙන්න තියෙන දේවල් පවා නැති වෙලා යන. විනාශ වෙලා යන්නට පුළුවන්. සූදුවට ලොල් වීම තුල. ඒ නිසා සූදුවෙන් ඈත් වීම ඉතා වැදගත් වෙනවා. හම්බ කරගත් ධාර්මික ධනෙ රැක ගැනීම උදෙසා. සූදු කරලා ලෝකේ දියුණු වෙච්ච කවුරුවත් අපට හොයන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණා නම් ලෞතුරා මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් කරලා තියෙන සමහර කාරණා අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. සූදු කරලා මේ ලෝකේ දිනපු මිනිස්සු ඉන්නවනම් සැප විඳින මිනිස්සු ඉන්නවනම් බුදුදහමේ උගන්වන ගොඩාක් කරුණු කාරණා බැහැර කරන්න සිද්ධ. මම ඉදිරියට මේ පිළිබඳව විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට භෝග විනාශ මුඛ 6යි දැන් අපි 4ක් ඉදිරිපත් කළා. පස්වෙනි එක තමයි පාපමිත්තානුയോഗෝ භෝගානං අපාය මුඛං. අන්න ඇසුරු කරන අයත් බලපානවා ඔබේ ධනෙ ආරක්ෂා වෙන්න. ධනෙ රැකෙන්නට. ඔබ ඇසුරු කරන්නේ මොන වගේ අයද? එය බලපානවා ඔබේ දියුණුවට හා පිරිහීමට පින්නතුනි. එසා පාප මිත්‍ර සේවනයේ යමෙක් සිද්ධ කරනවා නම් පාප මිත්‍ර සේවනය කළා දියුණු වෙන්න බෑනේ. පාප මිත්‍ර නිතරම පාපයට බරයි. ඒ නිසා පාප මිත්‍රය ඔබට ඉන්නවනම් ඔබගේ භෝග විනාශ කරලා දාන මකරෙක් තමයි පාප මිත්‍රයා කියලා කියන්නේ. වහාම පාප මිත්‍රයාව අඳුනගෙන අයින් කරන්නට පුළුවන් තරම් උත්සාහවත් වෙන්නට ඕන. අපි මේ පිළිබඳව දීර්ඝව ඉස්සරහට කතා කරමු. ඊළඟදී පින්නතුනේ 6 වෙනි කාරණාව විදියට දක්වලා තියෙනවා ආලස්සානුയോഗෝ භෝගානං අපාය මුඛං. අලසකම තමයි තවත් Tamanගේ භෝග ධනෙ නැති වෙලා යන්න එක හේතුවක්. උත්සාහයෙන් වීරියෙන් හරි හම්බ කරගත්ත දෙයක් වෙන්න පුළුවන් ඔබට තියෙන්නේ. දෙමව්පියන්ගෙන් ලැබිච්ච දෙයක් වෙන්න පුළුවන් දෑවැද්ද විදියට ඔබට ලැබිච්ච දෙයක් වෙන්න පුළුවන් තියෙන්නේ. උරුමයෙන් ලැබිච්ච දෙයක් වෙන්නට පුළුවන් ඔබට තියෙන්නේ. ඒ දේ විනාශ වෙනවා වගේම ඒවා වර්ධනය කරගෙන ඉදිරියට වැඩි දියුණු කරගන්න තිබිච්ච අවස්ථා නැති වෙලා යන්න පුළුවන්. අලසකම පදනම් කරගෙන. අලසකම ඉතාමත්ම භයානක කාරණාවක්. දියුණුව සඳහා ගමන් කරන අය තුල ගොඩ නැගුණොත් අලසකම පිරිහීමට ලක් වෙන්නට. ඒ නිසා විශේෂයෙන් අපේ පින්නතුන් මතක තබා ගන්නට ඕන. මේ කරුණු 6ෙම එකක දෝෂ 6 ගානේ ලෝතුරා මගේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තිය.
ඒක මෙතන ඉතාමත් වැදගත් කාරණාවක් විදිහට තමයි දැනගන්නට පුළුවන්. ඒ නිසා මේ කියන කාරණා වලින් තොර වෙලා ඔබේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් භෝග විනාශ මුඛයෙන් ඈත් වෙච්ච ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන් නම් ඔබේ ධනයට ආරක්ෂාවක් තියෙනවා. ඔබේ ධනයට රැකවරණයක් තියෙනවා කියන එක පින්නතුනි අමතක කරන්නට එපා. මේට අමතරව ධනය විනාශ වන තවත් බොහෝ සාධක දේශනාවේ සඳහන් කරලා තිබෙන්නේ. දැන් එකක් තමයි ස්වාභාවික විපත්. අවුවැසි, සුළං, ගින්දර ආදී දේවල් වලිනුත් සමහර වෙලාවට තමන්ගේ ධනෙ විනාශ වෙලා යන්න පුළුවන්. ඒව ඇති වෙලා ධනෙ විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම සූදානම් පිට ඉන්නට ඕන අපි හම්බ කරගත්ත ධනය මෙන්න මේ වගේ කාරණා වලිනුත් විනාශ විය හැකි. එතකොට ඒකට ආරක්ෂාවක් සලස ගන්නවා. අවුවැසි, ගිනි, පිනි, සුළං ආදී දේවල් වලින් විනාශ වෙන්න පුළුවන් කියන තැන අපි අවබෝධ කරගෙන හිටියොත් අපිට අපේ ධනයට එතකොට ආරක්ෂාවක් සැලසෙනවා. අපි කතා කරන්නේ මේ ආරක්ෂක සම්පදාව පිළිබඳව නිසා විශේෂයෙන් වැදගත් වෙනවා. ඒවා රැකගන්නේ කෙසේද කියන එක පිළිබඳව. එතකොට ස්වභාවික විපත් වලින් වගේම සමහර සතුන්ගේ, වේයන්ගේ, මීයන්ගේ, කෘමීන්ගේ අපේ සම්පත් දේපල නැති වෙලා යනවා. එතකොට ඒවා රැක ගැනීම, ඒ සඳහා උපාය උපක්‍රම යෙදීම අපි කල් වේලා ඇතුව පින්නතුනි දැන කියාගෙන කළ යුතු කාරණා. එතකොට අපේ ධනයට, අපේ භෝගයට ලොකු ආරක්ෂාවක් එතන තියෙනවා. සමහර ආපදා Tamanගේ නොසැලකිල්ල නිසා සිද්ධ වෙනවා. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. ඒවා සමහර විට පින්නතුනි අපි ඒ තරම් ගණන් ගන්න නැතුව ඉන්න නොසැලකිල්ල පදනම් කරන ඔය අපේ පින්වතුන් හොඳට දැනගත්තොත් හොඳයි. ඔය හැම කිල්ලකටම වඩා කවුරුත් දැනගන්න භයානකම කිල්ල තමයි නොසැලකිල්ල. සාවේ නොසැලකිල්ල ගැන වැඩියෙන් හිතන්න කියලා මම විශේෂයෙන් අපේ පින්වතුන්ට මතක තියාගන්න. හැම කිල්ලටම වඩා භයානක කිල්ල තමයි නොසැලකිල්ල. ඒ නිසා නොසැලකිල්ල පදනම් කරගෙන ඕනතරම් ධනයේ වස්තුව, අපේ භෝග සම්පත්තිය, අපේ මිල මුදල, සේසත අපට විනාශ වෙලා නැති වෙලා යන්න පුළුවන්. ගොඩක් මිනිසුන්ගේ වස්තු විනාශ වෙලා තියෙන ඕනතරම් අතීතයේ මේ නොසැලකිල්ල පදනම් කරගෙන. වලක්වා ගත හැකි දේ පවා නොසැලකිල්ල මත වලක්ව ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මහා ධන හානියක්, ධන විනාශයක් පත් වෙලා සමහර වෙලාවට හිඟන්න බවට පත් වෙන තත්වයට උනත් ගොඩ නැගෙන්න පුළුවන් නොසැලකිල්ලේ තරම්ම භයානකයි. අවදානම් ක්‍රියාවල යෙදෙන සමහර අය ජීවිතය පිළිබඳ අවදානම් ක්‍රියාවල යෙදෙන සමහර විට අතපය කැඩිලා ගිහිල්ලා එහෙම නැත්නම් ජීවිතේම වන්දිග වෙලා ඉන්න අය අප්‍රමාණ දුකටපත් වෙනවා. අවදානම් ක්‍රියාවල යෙදෙන. ඒ රැකවරණයක්, ආරක්ෂාවක්, ආරක්ෂක විධිවිධානයක් යොදා ගන්න නැති වුනහම එහෙම වෙනවා. ඒ නිසා අවදානම් ක්‍රියාවල යෙදීම සමහර විට ධන හානියට එක හේතුවක් බවට පත් වෙන්නට පුළුවන්. එවැනි දේවල්. ඒ වගේම සමහර වෙලාවට මේ නොසැලකිල්ල කියන එක පදනම් කර. හොරහතුරු බිය ගොඩාක් වෙලාවට ඇති වෙලා තියෙන සාධක පිළිබඳව හොයලා බැලුවාම අපිට පොලිස් වාර්තාවල එහෙම කියන නිතරම මේ පසුගිය දවසකත් අපේ පොලිසිය මහත්තයෙක් කැවිත් කළ දේශනාවකදී සඳහන් කළා මේ හොරුන්ට හොරකම් කරන්න ඉඩ සලසලා තියන්නේත් අපේම අය කියන බව විශේෂයෙන්ම. ඒ නොසැලකිල්ල පදනම් කරේ. මහා ධන කුවේරය ගොඩාක් ධනය තියෙනවා. නමුත් සමහරට දොරේ සොයිබේ කැඩිලා, දොරේ ලොක් එක කැඩිලා, යතුරු සාඩුව රුපියල් 500ක් වෙන්න පුළුවන් වැඩිම ගාන. ඒක දාන්න තිබිච්ච නොසැලකිල්ල පදනම් කරගෙන ලක්ෂ 2-3ක්, ලක්ෂ 5-6ක් හොරු ගෙට පැනලා අරගෙන ගිහින් තියෙනවා. මොකෝ දොර අබලන් වෙලා. ඒව නොසැලකිල්ල. ඔබේ ජනේලේ ඔබ බලන්න හොඳට පරීක්ෂා කරලා හොඳට ග්‍රිල් ටික හොඳට ශක්තිමත් තියනවාද කියලා. ඒ නොසැලකිල්ල පදනම් කරගෙන සමහරලාට මහ විශාල ධන හානියක්, භෝග හානියක් වෙන්නට පුළුවන්. ඔබේ වහලේ යන් තැනක පොඩ්ඩක් තෙමෙන තැනක් තියෙන්න පුළුවන්. ඒක මුලින්ම බලලා ඔබ ඒට පිළියම නිසි වෙලා යෙදුවේ නැතුරු. ඒ තෙමෙන තැනින් රීප්පේ දිරලා, ඒ රීප්පේ තෙමීගෙන ඇවිල්ලා පරාලේ දිරලා, පරාලේ තෙමීගෙන ඇවිල්ලා යටලිය තෙමිලා, ඒ යටලිය දිරලා, යටලිය තෙමාගෙන ඇවිත් බිත්තියට වතුර බහැලා සමහරවිට බිත්තියක් දිරලා ලොකු විනාශයක් සිද්ධ වෙන්නට පුළුවන්. එනිසා මුලින්ම ඒ පුංචි දෙයින් කරන්න තිබිච්ච දේ ඒ මුල් අවස්ථාවේම කරලා තිබ්බනම් ඔබට ලොකු හානියක් වළක්වා ගන්න පුළුවන්කම තිබුණේ. ඒ නිසා නොසැලකිල්ල ඉතාමත් භයානකයි. ගින්දර වගේ දේවල් වලින්, විදුලි කාන්දුවීන් අද බොහෝ වෙලාවට සිද්ධ වෙනවා. මේ වගේ දේවල් පදනම් කරගෙනත් රැස් කරගත්ත භෝගය, ධනය, වස්තුව, දේපල
අපිට අහිමි වෙලා යන්නට පුළුවන්. ඒ නිසා භෝග විනාශ මුඛ විතරක් නෙවෙයි, ස්වාභාවික විපත්ති විතරක් නෙවෙයි, Tamanගේ තියෙන නොසැලකිල්ලත් පදනම් කරගෙන හම්බ කරගත්ත දේ අහිමි වෙලා යන්න පුළුවන්. වැඩි දියුණු කරගන්න තිබිච්ච එක වැඩි දියුණු කරගන්න බැරි වෙලා යන්නට පුළුවන්. මේ පිළිබඳ අපේ පින්වතුන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. ඊළඟට පින්වතුනි අපිට තවත් සිහිපත් කරන්න පුළුවන් හොඳ ගාථාවක් මතකයට එනවා. ඒ තමයි පරාභව සූත්‍රය. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝ නරෝ ලද්දං විනාශේති තම් පරාභවතෝ මුකං. ඔන්න පරාභව සූත්‍රයේ සඳහන් කරනවා අපේ භෝග, අපේ ධන සම්පත්තිය, අපේ සේසත දීපල ආදී දේවලුත් නැති වෙලා පුද්ගලයාත් ශරීර සෞඛ්‍ය වශයෙන් උත් පිරිහීමටපත් වෙන්න පුළුවන් ප්‍රධාන කාරණා කීපයක් දක්වලා තියෙනවා. එකක් තමයි ඉත්ති දුත්තෝ, ස්ත්‍රී දූර්තෙක් නම්, සුරා දුත්තෝ, සුරාවට ලොල් වෙච්ච කෙනෙක් නම්, අක්ක දුත්තෝ, සූදුවට ලොල් වෙච්ච කෙනෙක් නම්, ලද්දං විනාශේති, හම්බ කරන ධනෙම විනාශයි. බලන්න පින්නතුනි, ලෞතුරා මගේ බුදුරජාණන් වහන්සේට තිබුණා මේ ගාථාවේදී ලද්දං විනාශේති කියලා නිකන් ඉන්න තිබුණා. ලද්දං මේක පුනරුක්ති දෝෂයක් නෙවෙයි. ලද්දං විනාශේති දෙපාරක් කිව්ව එකම වචනේ උන්වහන්සේ. ඒ මොකද්ද මේ කිව්වේ? හම්බ කරන ධනෙම ඉවරයි කියන එක. ස්ත්‍රී දූර්තෙක් නම්, දැන් මෙතන කියන්නේ පුරුෂ දූර්තෙක් නෙවෙයි කියන කතාව. ස්ත්‍රියක් නම් පුරුෂ දූර්තෙක් වෙන්නත් පුළුවන්. ඉතින් කවුරු හරි කමන්නේ මේ කිව්වේ පරපුරුෂ සේවනේ, පරාඹු සේවනේ කියන කාරණා දෙක. නිසා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටමයි තියෙන්නේ. ඒක පැහැදිලි. සුරා දුත්තෝ කියනකොට පිරිමියයි විතරක් නෙවෙයිනේ බොන්නේ. අක්ක දුත්තෝ කියනකොට සූදු කරන්නේ පිරිමියයි විතරක් නෙවෙයිනේ. ඒ නිසා මේ ගාථා වලින් කියන්නේ මේක පිරිමින්ට මේක ගැහණුන්ටයි කියලා. නිසා මේ සියල්ලොන්ටමයි තියෙන්නේ මේ කියන කතාව. නිසා ඉත්ති දුත්තෝ කියන වචනේ පාවිච්චි කරාට පුරුෂ දූර්තයෙත් ඉන්න පුළුවන්. ඉන්නවා ඕන තරම් සමාජයේ. නිසා කවුරු හරි පරාඹුවන් කරා යන, පරසෙමියන් කරා යන අය ඉන්නවනම් ඒ අය. දෙක සුරාවට ලොල් වෙච්ච අය. තුන සූදුවට ලොල් වෙච්ච අය. මේ කරුණු එකක් තිබුණත් පිරිහෙනවා. දෙකක් තිබුණොත් ඩබල් පිරිහෙනවා. තුනක් තිබුණොත් ට්‍රිබල් පිරිහෙනවා. මේ පිරිහීම එතකොට බලන්න ඒ පිරිහීම තුන් ගුණයකින් වැඩි වෙන නිසා ලද්දං විනාශීති කියලා මදි. මගේ තථාගත බුදුහාමුදුරුවෝ දානවා ලද්දං විනාශීති. හම්බ කරන ධනෙම විනාශයි. අවසන්. අපි ඕනතරම් සමාජයේ අපිටත් වඩා හොඳට බණහන ඔබ පින්වතුනි, ඔබ ඕනතරම් මේ කාරණාවලට සාක්ෂි දරනවා ඇති. ස්ත්‍රී දූර්තයන් අන්තිමට හිඳිලම ගිහිල්ලා පිරිහීමටපත් වෙලා බොහෝමත්ම පරිහානියටපත් වෙලා දුක් විඳින තත්වයටපත් වෙච්ච, සුරාවට ලොල් වෙලා හිම වෙච්ච අය. ස්ත්‍රී දූර්තයන්, සුරා දූර්තයන් විතරක් නෙවෙයි සූදුවට ලොල් වෙලා පාරට බැලලා අන්තිම දුක්ඛිත ස්වභාවයටපත් වෙන සමහර උදවි. සමහර විට යමක් කමක් තිබෙලා වැඩි දියුණු කරගෙන ඉතා ඉහළට යන්න තිබිච්ච අවස්ථාවල් බොහෝමත්ම ආර්ථික වශයෙන් පහළට වැටිලා තියෙනවා. මේ කරුණු කාරණා පදනම් කරගෙන. විශේෂයෙන්ම පරාභව සූත්‍රයේ තියෙන මෙන්න මේ ඇබ්බැහිවීමක් මේක. ඉතින් මේ මිනිසුන්ගේ නරක ඇබ්බැහිවීම පවා ධනහානියට එක හේතුවක්. ධාර්මිකව හම්බ කරගත්ත දේ, උත්හාන වීරියෙන් හම්බ කරගත් දේ ආරක්ෂා කර ගැනීම. ආරක්ෂා කරගන්න ඕන කරුණු කාරණා අපි මේ අද කතා කරගෙන ඉන්නේ. ඒ අතර විශේෂයෙන්ම නරක ඇබ්බැහිවීම තියෙනවා නම් ඒ ඇබ්බැහිවීම වලිනුත් ආරක්ෂා වෙන්නට ඕන. නැත්නම් ඔබේ ධනෙ විනාශ වෙලා යන්නට පුළුවන්. ඉතින් මේ නරක ඇබ්බැහිවීම තුනක් තමයි ඔය ඉස්මතු කරේ ඔබට පරාභව සූත්‍රයේ සඳහන් කරලා තිබිච්ච අවස්ථා. ඉතින් මේවා පිළිබඳව අපි දැන් භෝග විනාශ මුඛවලත් මේ කතන්දරේ තිබුණ සුරාවට ලොල් වීම, සූදුවට ලොල් වීම ආදී දේවල් පිළිබඳව, දූර්ත ස්වභාවයන් පිළිබඳව දීර්ඝව සඳහන් කරලා තිබුණා. ඒක නිසා විශේෂයෙන් හිතට අරගන්න විවිධ කරුණු කාරණා අපි දැන් ඉස්මතු කරපු කාරණා වලට අමතරවත් සමහර විට තවත් විවිධ කාරණා තියෙන්න පුළුවන්. ඔබේ ධනෙ විනාශ වෙලා යන්නට පුළුවන් කාරණා. විශේෂයෙන් මට මතකයි දැන් මේ ස්ත්‍රී දූර්තය පිළිබඳව කතා කරොත් නම් අපට ඕන තරම් කරුණු කාරණා ජාතක දේශනාවට ගියම ඕන තරම්. මහසුපින ජාතකයේ ගත්තාම අර සැමියා හම්බ කරගෙන ආපු ධනය බිරිඳ පරපුරුෂයන්ට දීපු හැටි. කොසල් රජුරෝ දැක්ක හීනෙන් දැක්කේ කොහොමද? ඒක හීනෙන් සංකේතයක් විදියට දැක්කේ කොහොමද? පිරිමි මිනිස්සෙක් පුටුවක් උඩ ඉඳගෙන කොහු ගොඩකින් ලණුවක් අඹරන ලණුම බිමට වැටෙනවා. එතකොට ඒ පුටුව යට කැනහිල් දේනුවක් ඉඳගෙන ඒ ලණුව ගිලිනවා. මේක තමයි හීනේ. මේ හීනේ පලාපල කිව් තථාගත මගේ බුදුහාමුදුරුවෝ ඔය අනාගත කාලයේදී ස්වාමියා හම්බ කරගත්ත දේවල් බිරිඳ විසින්
පරපුරුෂ සේවනයේ උදෙසා වියදම් කරනවායි කියලා. අපි ඕන තරම් දැන් අද එවැනි තත්ත්වයන් දැකලා තියෙනවා. දැන් මේ පාසල් යන වයස් මට්ටම් වල, ටියුෂන් පන්ති යන වයස් මට්ටම් වල ළමයි ටියුෂන් පන්ති යන කල්ලි ගහිලා මේවා මාධ්‍ය වලින් බනටවත් කියන්න හොඳ නැහැ. එතකොට නොදන්න අයත් ඊට පස්සේ ඒ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මේ උපක්‍රම නොදන්න අය කීප දෙනෙක් එකතු වෙලා ටියුෂන් එකේ දෙන කාඩ් එක අරගෙන කණ්ඩායමත් එක්ක එකතු වෙලා ගෙදරින් දීපු සල්ලි ටික 4 දෙනෙක් එක්ක එකතු වෙලා එක කාඩ් එකක් ගන්නවා. එතකොට 4 දෙනාටම මුදල් ගෙදරින් දීලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ වෙනම ගැන්සියක් හැදිලා තියෙන්නේ. එතකොට 3 දෙනෙක්ම යන්නේ නැහැ පන්තියට. එක්කෙනයි පන්තියට යන එක කාඩ් එකෙන් එක්කෙනාටයි යන්න පුළුවන්. එයා අද පන්තියට ගිහිල්ලා පන්තියේ වැඩ ටික කරගෙන අනිත් 3 දෙනාම යන්නේ වෙන ගමන්. ඒ ගමන් වලට ගිහිල්ලා මේ මං කියන්නේ පාසලක එක්තරා විදියක සිදුවීමක් සම්බන්ධව. ඒ ගමන් ගිහිල්ලා මේ ගැහැණු ළමයි පිළිබඳව මේ මතක් කරේ. ඒගොල්ලෝ අර දැන් 4 දෙනෙක් එක්ක ගත්ත එක කාඩ් එක නිසා ලොකු මුදලක් ඉතුරුවට තියෙන. ඒ ඉතුරු මුදල් වලින් මේ පිරිමි ළමයින්ට අවශ්‍ය කරන දේවල් ගෙනින් තියෙන්නේ 3 දෙනා එක්ක. එතකොට ඊළඟ සතිය වෙනකොට අර මුලින් පන්තියට ගිය කෙනා මේ කණ්ඩායමට එකතු වෙලා මේ කණ්ඩායමෙන් එක්කෙනෙක් ඊළඟ පන්තියට යනවා. ඒ සටහන් ටික හදාගන්න කොහොම හරි දෙමව්පියෝ රවට්ටන්න. මේ වගේ ක්‍රමවේද. ඒ වගේම අපි මම අර මුලින් මතක් කරපු අපේ පොලිස් නිලධාරී මහත්ම සිහිපත් කළ බොහෝමත්ම ගෙදරින් එළියටවත් බහින්න නැති මට්ටමක් තියෙන ස්වාමියාට යටහත් පහත් ස්වභාවයක් පෙන්වන සමහර කාන්තාවන් බොරු ලෙඩ අරගෙන රෝහල් ගත වුණා. මේ පොලිස් වාර්තාවල තියෙන්නේ. බොරු ලෙඩක් අරගෙන රෝහල් ගත වුණා. රෝහල් ගත වුණාම අනේ ස්වාමි පුරුෂයා ඇවිල්ලා රෝහල්ට බාර දීලා ගියා. දැන් බලෙන් මේ නැති ලෙඩක් වෙන්නලා තමයි මේ රෝහල් ගත වෙලා තියෙන්නේ. මේ එහෙම දෙකේ පහේ රෝහලුත් තියෙනවනේ මේ රටේ. ඒ නිසා ඒ රෝගයක් තියෙන බෑ නැත්තම් රෝහල් ගත නැත්තම් කෙනෙක් කියන්න පුළුවන් මේ බණේදිත් හාමුදුරු කියපු කතාව මුසාවක් කියලා ඉවල. මුසාවක් නෙවෙයි මේ සිදුවෙච්ච සිදුවීම් මේ තියෙන්නේ. සත්‍ය සිදුවේ. ඉතින් නැති ලෙඩේ පෙන්නලා හැන්දෑවේ එක්ක ගනහම කොහොමත් ඉතින් අමාරු බව පෙන්වුවම නතර කරගන්න. ඉතින් ස්වාමි පුරුෂයා ගෙනල්ලා කොට්ටෙත් ගෙනල්ලා දීලා, ඇතිරිල්ලත් ගෙනල්ලා දීලා, කණ්ඩත් ගෙනල්ලා දීලා ඒ මනුස්සයා ගෙදර යනවා. ඉතින් ඒ වෙනුවට වෙන කෙනෙක් එනවා. රෝහලට හොරෙන් රාත්‍රී කාලේ වෙන තැන්වල ගත කරලා එළි වෙන ජාමයට යනවා. අනේ උදේට අර මනුස්ස උදේ කෑම එකක් ගේනවා, දවල් කෑම එකක් ගේනවා. මෙවැනි වූ තත්වයන් පවා වාර්තා වෙන මෙවැනි උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා ඉත්ති දුත්තෝ කියන තැන ස්ත්‍රී දූර්තය විතරක් නෙමෙයි පුරුෂ දූර්තයක් තියෙන්න පුළුවන්. එහෙම තියෙන ඕන තරම් රටේ සමාජයේ. ඉස්මතු වෙලා තියෙන මේ කාරණා විතරක් වුණා. ඉතින් මේවා විශේෂයෙන් මතක තබා ගන්නට ඕන. ඔබේ ධනෙ විනාශ වෙලා යන කාරණා විදියට. සුරා දුත්තෝ, සුරාවට ලොල් වීම බොහෝම අතීතයේ ඉඳලා අපේ ජාතක දේශනාවල ඕන තරම් කතා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන බණ දේශනා. මම අද කතා කියන්න බලාපොරොත්තු වෙන්නේ ඒ තරම් කරුණු ප්‍රමාණයක් ඔබට මේ මාතෘකාවට ඉදිරිපත් කර යුතු වෙන නිසාම. ඉතින් පින්වතුනි, සුරාව ගැන කතා කරොත් අපි දැක්ක ඊයේ පෙරේදා තමත් වාර්තාවක්. ඒ තමයි දකුණේ වසරකට මිලියන 24000ක් වැය කරලා තියෙනවායි කියලා මත් වතුර වෙනුවෙන්. ඒක මධ්‍යම රජයෙන් වසරකට රුපියල් කෝටි 2000ක් දෙනකොට මිනිසුන්ගේ යටිතල පහසුකම් ආදී දේවල් සංවර්ධනය කරන්න කෝටි 2000ක් මධ්‍යම රජයෙන් දෙනකොට මත් වතුර වෙනුවෙන් මිලියන 24000ක් වියදම් කරපු මිනිස්සු මේ රටේ ඉන්නවයි කියන බව විශේෂයෙන් මතක තබා ගන්නට ඕනේ. මේවා හරි භයානකයි. එතකොට ඊළඟ කාරණාව සූදුව විදියට දක්වලා තියෙන සූදුව කියන්නේ තරංගය. තරංග කිරීම බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරලා තියෙන කාරණාවක්. ඒක නිසා තරංග කරන්න එපා. සූදුව භයානකම තරංගයක් සූදුව කියලා කියන්නේ. මුදල් මත විශේෂයෙන් මේ තියෙන්නේ සමහරලාට සූදු කරලා ජීවිත පවා විනාශ වෙච්ච දේවල්. ජීවිත වලින් වන්දි ගෙවෙච්ච අවස්ථා ඕනතරම් සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒවා අපේ පින්නතුන් මේ කරුණු කාරණා කියනකොට තමන්ගේ හිතට අරගන්න මේ කියන කාරණාව. ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජිතෝ. මෙන්න තථාගත මගේ බුදුහාමුදුරන්ගේ දේශනාව. ඔය විදිහට තරඟ කරන්න ගියාම, සූදු කරන්න ගියාම එක පාර්ශවයක් හෝ පුජ්‍යලයක් දිනනවා. දිනන කෙනාට මොකද වෙන්නේ? ජයං වේරං පසවති දිනපු කෙනා අනිත් සියලු දෙනාගේම වෛරයට ලක් වෙනවා. ඕට වෛර කරන අනිත් අය. ඊට පස්සේ පරාද වෙච්ච අයට මොකද වෙන්නේ? දුක්ඛං සේති පරාජිතෝ. පරාද වෙච්ච අය දුකටපත් වෙනවා. උපසන්තෝ සුඛං සේති තරඟ කරපු නැති, සූදු කරපු නැති උදවිය. උපසන්තෝ
ඒවට සම්බන්ධ වෙච්ච නැති අය. උපශාන්ත පුජ්‍යලයෝ. ජය පරාජ දෙකේම දිනුම් පෙරදුම් දෙකේදීම ඒවට සම්බන්ධ වෙච්ච නැති නිසා සුඛං සේති සැපසේ ජීවත් වෙනවා කියලා තමයි තථාගතයන් වහන්සේගේ දේශනාව තියෙන්නේ. හොඳයි. අපි කතා කරගෙන ඉන්නේ හම්බ කරගත්ත ධනෙ නැති වෙලා නැත්නම් විනාශ වෙලා යන්නට පුළුවන් කරුණු කාරණා පිළිබඳව. එතකොට භෝග විනාශ පිළිබඳව, ස්වභාවික විපත්තීන් පිළිබඳව, නොසලකිල්ල පිළිබඳව, ස්ත්‍රී දූර්තේ, සුරා දූර්තේ, ඒ වගේම සූදුව ආදී දේවල් පිළිබඳව. නරක ඇබ්බැහිවීම පිළිබඳව අපි කතා කරා. නොකැලි වීදි සංචාරය කියන්නේ නරක ඇබ්බැහිවීම. නෘත්‍ය දර්ශනය කියලා කියන්නේ රස්තිය අදු ගහන්න යනවයි කියන්නේ, නිකරුණේ තැන කාලය ගත කරන්න යනවයි කියලා කියන්නේ. ඒ වගේම විනෝදය සඳහා වැඩි කාලයක් ගත කිරීමයි. ඒකත් පිරිහීමේ එකක්. විනෝදය සඳහා ඕනට වඩා වැඩියෙන් කාලය ගත කරන එක පිරිහීමේ කාරණා. මෙන්න මේ කියන දේවල් වල පින්වතුනි ඇලි ගැලි වෙලි ඇබ්බැහිවි සිටීම රැස් කරගත්ත ධනෙ හානි වෙන්න පිරිහෙන්න හේතුවක් වෙනවා. අපිට මේ කාලේ මේ වර්තමාන කාලේ මේ වගේ ඇබ්බැහිවීම් ගැන විශේෂයෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ කාලේ හැටියට නම් දැන් ඉස්සර කිව්වා වගේ නෘත්‍ය දර්ශන වලට යන්නේවා නැති වුණාට අන්තර්ජාලයේ වැඩි වේලාවක් සැරිසරනකොට Facebook එකේ ඉන්නකොට ඒවට ඇබ්බැහි වෙලා ඉන්නකොට ඒක හරි භයානකම විදිහේ ධනහානියක්. හේතුව මොකද? යමක් උපයා ගන්න තිබිච්ච කාලය තමයි මේ නැති වෙලා යන්නේ. ඉගෙන ගන්න දරුවෝ නම් ඒ ඉගෙන ගන්නට යමක් පාඩම් කරගන්න කටපාඩම් කරගන්න තියෙන කාලය තමයි මේ නැති වෙලා යන්නේ. ඔබේ යහපත් හොඳ ඉලක්කයට යන්න තියෙන කාලය මේක මිල කරන්න බැරි එකක්. ඒ කාලය විනාශ වෙලා යන්නට පුළුවන් මේවට ඇබ්බැහිවීම තුලින්. ඒ ගැන විශේෂයෙන්ම මතක තබා ගන්න. අනිත් එක තමයි පින්නතුනේ අද කාලේ Tamanගේ වටිනා භෝග ආරක්ෂා කර ගැනීමට විවිධ උපක්‍රම සඳහන් කරලා තියෙනවා. ඒ භෝග ආරක්ෂා කර ගැනීමේ උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රම පාවිච්චි නොකිරීම පවා තමන්ගේ භෝග විනාශ වෙලා යන්න හේතුවක්. දැන් උදාහරණයක් විදියට කියනවනම් තමන්ගේ රත්තරන් බඩු ආදී දේවල් අතිරික්ත ධන එහෙම තියෙනවනම් බැංකුවක තැන්පත් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම ගොඩක් දේවල් මේ වෙනුවෙන් විවිධ රක්ෂණ ක්‍රම හඳුන්වලා දීලා තියෙන. ඉතින් කොහොම හරි ඉතින් මේවා බුද්ධිමත්ව කල්පනා කරලා බලලා තමන්ගේ ධනෙ රැක ගැනීම සඳහා ඒ රැක ගැනීමත් එක්කම දිවි මගේ අභිවෘද්ධිය සැලසෙන විදියට මේවා කටයුතු හදාගත්තොත් ඒක තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. සම්මා ආජීවය කියන මේ නිර්වාණ මාර්ග ප්‍රතිපදාවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උගන්වන කාරණාව සුළුපටු කාරණාවක් නෙවෙයි. දැන් පින්වතුන්ට පේනවා අපි හති කීපයක් තිස්සේ මේ සම්මා ආජීවය ගැන තාම කතා කරගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා නිවැරදි දිවි පැවැත්මට කරන රැකියාව, ඒ රැකියාවෙන් හරි හම්බ කරගන්න දේවල් ඉතුරු කර ගැනීම, ආරක්ෂා කර ගැනීම මේ වැඩි මේ උපක්‍රම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. කාලෙන් කාලෙට ඒ සඳහා විවිධ දේවල් එන්නට පුළුවනි. සමහර වෙලාවට අතිරික්ත ධනයක් තියෙනවා. ඔබේ අතිරික්ත රත්තරන් බඩු ආදී දේවල් තියෙනවා. ඒවා ආරක්ෂා කරගන්න ඔය බැංකු ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. ඒවා තැන්පත් කරලා තියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම පුළුවන්කම තියෙද්දි තමයි සමහරලාට ගෙවල් වල තියාගෙන ඉඳලා ඒවා නැති කරගෙන තියෙන්නේ. දැන් අපි අර මුලින් මතක් කරපු පොලිස් නිලධාරි මහත්මයා එදා ඒ සිහිපත් කරන්නට යෙදුන සමහර වෙලාවන් වලදී වසාගෙන ඉන්නට ඕන තැන්වලදී වසාගෙන නොසිටීම, අනවශ්‍ය තැනේදී පාවිච්චි කිරීම, සමහර වෙලාවට විශේෂයෙන්ම ඔය රත්තරන් බඩු මංකොල්ල කන අවස්ථාවන් පිළිබඳව ඒ සිහිපත් කරන්නට යෙදුනේ. ඒ මාලයක් දාගෙන යා යුතු ගමනක් නෙවෙයි සමහරලාට ගිහිලා තියෙන්නේ. ඒ මාලයක් නොදාන්න ඕන තැන් තියෙනවා. ඒ නොදාන්න ඕන තැන්වලදී හොරහතුරු බිය තියෙන පැතිවල පාළු පාරවල් වල එහෙම යනකොට අඩුම ගානේ අපි හිතමු නෝනනම් මහත්යත් එක්ක නෙවෙයි නම් මේ ගමන යන්නේ. ඒ හුදකලා යන ගමනක් නම් අන්න ඒ වගේ අවස්ථාවකදී සමහර වෙලාවට මේ ගමනේදී මේ මාළය මේ රන්දම් වල අනවශ්‍ය ගමනක් වෙන්නට පුළුවනි. එතෙන්දී සමහර විට බොහොම කරපළලට තියෙන ඇඳුමක් ඇඳලා මේ ප්‍රදර්ශනයක් නේ තියෙන, වෙනම මානසික මට්ටමක් නේ තියෙන්නේ. රත්තරන් බඩු පැලඳගෙන යනවා එතකොට. ඉතින් මං කොල්ලකල්. ඉතින් එහෙම ඉඩ ප්‍රස්ථාන නොලැබෙන විදියට, හොරුන්ට හොරකම් කරන්නට අවස්ථාවක් නොලැබෙන විදියට, ඉඩ නොලැබෙන විදියට අපි අපේ ජීවිතය, අපේ දේවල් ආරක්ෂා කරගන්න කටයුතු කරන්නට ඕන. ඉතින් මේවා ගැන විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන. ඊළඟට තමයි පින්නතුනේ ඔබේ ධනෙ ඔබට නැති වෙලා යන්නට පුළුවන් හොඳ ආශ්‍රයක් නැති වුණොත් එහෙම. හොඳ ආශ්‍රයක්, හොඳ ඇසුරක් ඕන කරනවා.
ඒක ඊටමත් වැදගත්. ඒක කල්යාණ මිත්‍රතා කියන වචනේ තමයි තථාගත මගේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. නැත්තම් ඔබේ ධනෙහි පිරිහෙන්නට පුළුවන්. පාප මිත්‍ර ඇසුර ඊටමත් භයානකයි. ඇසුරට නොගැලපෙන අය එක් කරගත්තොත් පිරිහීම නම් පින්නතුනේ වළක්වා ගන්න ඊටමත්ම අමාරුයි. ගොඩක් අය පිරිහිලා තියෙන්නේ නරක ඇසුර නිසා. අපිට මතකයි මහදන සිටුපුත්‍රයා. මහදන සිටුපුත්‍රයාට දෙමව්පියන්ගෙන් උරුම වුණා 80 කෝටියක් ධනෙ. ඔහු විවාහ කරගත්ත ඔහුගේ භාර්යාවගේ පරම්පරාවේ භාර්යාවගේ පැත්තෙන් භාර්යාවට දෑවැද්ද විදියටත් ලැබුණා 80 කෝටි. ඔන්න බලන්න 80 කෝටියේ ධනස්කන්ධ දෙකක් ලැබුණා. මොවුන් ඉගෙන කියාගෙන තිබුණේ නැහැ, කලමනාකරණේ තිබුණේ නැහැ. ඒ නිසා ඕනතරම් පරම්පරා ගානකට කණ්ඩ 7කට නෙවෙයි 17කට කණ්ඩ තරම් තිබිච්ච නිසා ඒ කිසිවක් කලමනාකරණය කරගත්තේ නැහැ. නරක මිත්‍රයන් ඇසුරට, පාප මිත්‍රයන් ඇසුරට ලැබුණා. සුරාවට, සූදුවට ලොල් වුණා. පිරිහිලා අන්තිමේදී අතේ සතේ නැතුව මේ දෙන්න ජීවත් වෙන්න විදියක් නැතුව, කුසට ආහාරයක් නැතුව බිරිඳයි ස්වාමියයි දෙන්න එක්ක ගෙන්ගට ගිහිල්ලා හිඟා කන මට්ටමටපත් වුණා 80 කෝටියේ ධනස්කන්ධ දෙකකට උරුම තිබිච්ච මිනිස්සු. ඇයි පින්නතුනේ එහෙම වුනේ? ආශ්‍රය. තනිකරම නරක පාප මිත්‍ර සේවනය කියලා තමයි ඒ බණ කතා ඉතාමත් පැහැදිලි කරලා තිබෙන්නේ. නරක ආශ්‍රය මිනිස්සු විතරක් නෙවෙයි, සතුන් පවා ආශ්‍රය පදනම් කරගෙන වෙනස් වෙන. හොඳ පැත්තටත් නරක පැත්තටත් දෙපැත්තටම. දැන් සතුන් ඕනතරම් හොඳ පැත්තට හදලා තියෙන අපි දකින. දැන් ඔය එංගලන්තේ වින්සන් සෆාරි කියන මේ සත්තු අත්ති සිංහයෝ වැනි දරුණු සත්තු මිනිසුන් අතර ඉතාමත්ම ශාන්තව හැසිරෙන්නේ. යහපත් ආශ්‍රය පදනම් කරගෙන. හොඳ හොඳට පුරුදු කළ තිබෙච්ච නිසා ඒ හොඳ පුරුදු. ඒ සත්වෝද්‍යානවල මාළු, අලි ඇතුන්, චිම්පන්ජියන් අපි දැකලා තියෙනවනේ පින්වතුනි, සෑහෙන ක්‍රීඩා කරන, විවිධ විදිහේ සෙල්ලම් ඉදිරිපත් කරන. ඒවා හොඳට පුහුණු කරලා තිබෙච්ච නිසා, හොඳ ඇසුරක් ලැබිච්ච නිසා, බලන්න යහපත් ආශ්‍රය නිසා ඒව ඇසුරු කරගෙන ඒගොල්ලෝ වෙනස් වෙච්ච හැටි. සතුන් විතරක් නෙවෙයි පින්වතුනි, භෞතික දේවල් පවා ඇසුර නිසා වෙනස් වෙන්න පුළුවන් කියන බව අපේ ආච්චිලා සීලා ඉස්සර කියනවා. කොඹ ගහක් අහල තිබෙන මීයඹ ගස්වල ගෙඩි තිත්තයි කියලා. කොඹ ගහක් ළඟ තියෙන මීයඹ ගහේ ගෙඩි හැදුනාම ඒ අඹ ගෙඩි තිත්තයි කියලා. බලන්න සත්තු සිව්පාව විතරක් මිනිස්සු විතරක් නෙවෙයි, භෞතික දේවල් පවා මේ විදියට ඇසුර නිසා වෙනස් වෙන්න පුළුවන් කියලා ඔය අපේ ඔය ආචාර්ය සීලාගේ පරණ කියමන් වලින් පේනවා. ලෞතුරා මගේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරපු අඟුලිමාල වැනි මිනිමරුව, සුචිරෝම, කරරෝම, ආලවක වැනි යක්ෂයෝ, අම්බට්ට වැනි මානවකයෝ, පොක්කරසාති වැනි මාන්නාධික මිනිස්සු, බ්‍රාහ්මණයෝ ශාන්ත දාන්ත අය බවට පත් උනේ ඇසුර නිසාමයි. බිම්බිසාර රජුරුව වගේ ගොඩාක් රජුරුව තථාගත මගේ බුදුරජාණන් වහන්සේ දුටු පළවෙනි දවසේම ධර්මාවබෝධය කළා. කෝටි ගණන් සත්වයන්ට තථාගත මගේ බුදුරජාණන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයෙකු ඇසුරු කරන් ලැබිච්ච නිසා සදා සුව ලැබෙන නිර්වාණය අවබෝධ කරගන්නට පවා වාසනාව ලැබුණ පින්වතුනි. ඒ නිසා විශේෂයෙන් මතක තබා ගන්න, ටිකක් දීලා හුඟක් බලාපොරොත්තු වෙන යාළුවෝ එහෙම ඔබට ඉන්නට පුළුවන්. ඒ අයට කියන්නේ අඤ්ඤ දත්තු හර. ටිකක් දීලා ගොඩක් බලාපොරොත්තු වෙනවා. බොහොම පරිස්සම් වෙන්න. එහෙම යාළුවෝ ඔබට ඉන්නට පුළුවන්. මේගොල්ලෝ කල්යාණ මිත්‍රයෝ නෙවෙයි. මේගොල්ලෝ බොහොම පාප මිත්‍රයෝ ගණයට තමයි දාලා තියෙන්නේ. ටිකක් දීලා ගොඩක් බලාපොරොත්තු වෙන යාළුවෝ. ඔබත් බලන්න ඔබත් එහෙම කෙනෙක්ද කියලා. කරුණා කරලා ඔබ එහෙම කෙනෙක් නම් ඔබේ නරක ගති ගුණ අයින් කළා දාන්න. ඒ අඤ්ඤ දත්තු හර කියන එක. ඒ වගේම සමහර අය ඉන්නවා කිසි දෙයක් දෙන්නේ නැහැ. ටිකක්වත් දෙන්නේ නැහැ. හැබැයි වචනයෙන් පමණක් උදව් කරනවා. වචී පරම යාළුවෝ. වචනයෙන් විතරක් උදව් කරන යාළුවෝ ඉන්න පුළුවනි. මේ අයගෙන් බේරෙන්නට ඕන. නැත්නම් ඔබේ ධනෙ විනාශ වෙලා යන්න පුළුවන්. වස්තුව දීපල ඔබට නැති වෙලා අහිමි වෙලා යන්නට පුළුවනි. ඒ නිසා කිසිවක් නොදී වචනයෙන් විතරක් උදව් කරන යාළුවෝ ඉන්නට පුළුවන්. ඔබත් එහෙම කෙනෙක්ද කියලා ඔය අතරතුරේදී කල්පනාවට ගන්න. ඊළඟ පින්නතුනේ හොඳයි නරකයි දෙකම අනුමත කරන යාළුවොත් ඉන්න. හොඳ කරත් හොඳයි කියන, නරක දේ කරත් හොඳයි කියන. මේ දෙකම අනුමත කරනවා. ඒගොල්ලන්ට කියන්නේ අනුප්පිය භාණී කියලා. පරිසං වෙන්න උන භයානක මේ යාළුවෙක්. ඒ හොඳ යාළුවෙක් නෙවෙයි. ඔබට හොඳයි කියලා වගේ පේන්නට පුළුවන්. ඒ ඔබේ හොඳයි නරකයි දෙකම අනුමත කරන එක.
බොහොම භයානකයි. මතක තබා ගන්න එයා පාප මිත්‍රයෙක් විදියට. ඒ වගේමයි ඔබට ලැබිලා තියෙන යාළුවා සමහර විට ඔබ හොඳටම අපායට ඔබ වියදම් කරවන තත්වයටම ඇදලා දාන අපායට යන්න සහාය දෙන යාළුවෙක් වෙන්නට පුළුවනි. ඒ අපාය සහාය මිත්‍රයෝ මේ තමයි පාප මිත්‍රයෝ 4 දෙනා. මේ පාප මිත්‍රයෝ ඇසුරු කළොත් ඔබේ ධනෙ විනාශ වෙලා යන්නට පුළුවන්. ඇසුර ගොඩක් වැදගත් වෙනවා. නිවන් මාර්ගයේ සම්මා ආජීවයේ ඔබ හම්බ කරගත්ත ධාර්මික ධනය නිකන් හම්බ කරගත්ත නෙවෙයි, හරි හම්බ කරගත්ත ධාර්මික ධනය රැක ගන්න. ඔබ කල්පනා කරලා බලන්න ඔබට ඉන්න මිත්‍රයා උපකාර කරන මිත්‍රයෙක්ද කියලා. නිතරම උදව් උපකාර කරන මිත්‍රයෙක්ද කියලා. නිතරම උදව් උපකාර කරන මිත්‍රයෙක් නම් එයා හොඳ කල්යාණ මිත්‍රයෙක්. යාට කියන්නේ උපකාරක මිත්‍රයා කියලා. සමහර වෙලාවට තව සමහර මිත්‍රයෝ ඉන්න පුළුවන් දුකේදී සැපේදී දෙකේදීම අත්හරින්නේ නැති. ඔබත් බලන්න ඔබත් එහෙම කෙනෙක්ද? ඔබට ඉන්න යාළුවොත් ඒ වගේද කියලා. දුකේදී සැපේදී දෙකේදීම අත්හරින්නේ නැති මිත්‍රයෝ තමයි සමාන සුඛ දුක්ඛ මිත්‍රයෝ. ඒ අය ඇසුරු කරන්නට ඕනේ. ඒ තමයි කල්යාණ මිත්‍රයෝ, සැබෑ මිත්‍රයෝ. තවත් සමහර වෙලාවට නිතරම යහපත වෙනුවෙන්, දියුණුව වෙනුවෙන්, අභිවෘද්ධිය වෙනුවෙන්ම තමයි අවවාද කරන්නේ, අනුශාසනා කරන්නේ, කරුණු කියන්නේ, තේරුම් කරලා දෙන්නේ, උපදෙස් දෙන්නේ. එහෙම කියලා ඔබට දියුණු වෙන්නම මඟ සලසනවා. දියුණු වෙන්නම මඟ සලසනවා. ඒ දියුණුව සඳහාම නිතරම උදව් කරන මිත්‍රයාට අත්තක්කායි මිත්‍රයා කියලා තමයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. සමහර වෙලාවට නිතරම ඔබ වෙනුවෙන් අනුකම්පා කරන, ඔබට කරුණාව, අනුකම්පාව, දයාව දක්වන යාළුවෝ ඔබට ඉන්නට පුළුවන්. ඒත් හොඳ කල්යාණ මිත්‍රයෙක්. ඒ අනුකම්පක මිත්‍රයා. මෙන්න මේ විදියට සැබෑ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම තුලින් පමණක් ධාර්මික ධනය රැකෙන අතර පාප මිත්‍ර සේවනය ඔබ නිර්ධනයෙක් බවට පත් කරන බව විශේෂයෙන් මතක තබා ගන්නට ඕන. ඔබ පාප මිත්‍ර සේවනයෙන් ඔබ නිර්ධනයෙක් බවට පත් කරනවා විතරක් නෙවෙයි පින්වතුනි, ඔබ නිර්වාණ මාර්ගයෙන්ද සහමුලින්ම අයින් කරන බව, ඈත් කරන බව ඔබ මතක තබා ගන්න. කවුද? පාප මිත්‍ර ඇසුර. පාප මිත්‍ර ඇසුර ඔබේ ධනයත් විනාශ කරලා ඔබ නිර්වාණ මාර්ගයනුත් ඈතට ඇදලා තල්ලු කරලා දාන බව, අපායට ඇදගෙන යන බව මතක තබා ගන්නට ඕන. එහෙනම් සම්මා ආජීවයෙන් අද දවසේ අපි විශේෂයෙන් ඉගෙන ගත්තේ මොකක්ද? හම්බ කරගත්ත ධනය ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කරගත යුත්තේ මොන වගේ දේවල් වලින්ද? කුමන පැතිකඩවල් වලින්ද අපේ ධනය නැති වෙලා යන්නට පුළුවන් කියන කාරණාව අපි අද දවසේ ධර්ම දක්ෂිනාවෙන් ඉගෙන කියාගත්තා. භෝග විනාශ මුඛ පිළිබඳව ඉගෙන ගත්තා. ස්ත්‍රී දූර්තය, සුරා දූර්තය, ඒ වගේම සූදුව පිළිබඳව ඉගෙන ගත්තා. ස්වභාවික දේවල් වලින්, ස්වභාවික විපත්තීන්ගෙන් ඔබේ ධනෙ විනාශ වෙලා යන්නට පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. අලසකම පදනම් කරගෙන ධනෙ විනාශ වෙලා යන්නට පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ඇසුර නිසා ධනෙ විනාශ වෙලා යන්නට පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. බොහෝ කරුණු කාරණා මීටත් වඩා තවත් තිබෙන්නට පුළුවන්. ඒවා එකතු කරලා හදාගන්න ඔබේ නිවැරදි ජීවන ප්‍රතිපදාව, ධාර්මික ජීවන ප්‍රතිපදාව තවත් අවසන් නැහැ. අපිට ලබන සතියටත් ඉතුරු වෙනවා පින්නතුනි. සම්මා ආජීවයේදී ඊළඟට කුමක්ද කළ යුතු වන්නේ? දැන් අපි ආරක්ක සම්පදාව ගැන කතා කරා. එතකොට කල්යාණ මිත්‍රයන් ආශ්‍රය ගැන කතා කරා. ඊට අමතරව අපේ අයවැය සමෝපාත්වාගෙන යෑම තමයි ඊළඟ කාරණාව. ඉතින් ඒ නිසා අපි ලබන සතියේදී විස්තර කරන්නට බලාපොරොත්තු වෙමින් අද ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව අදට නිමා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද ධර්ම දක්ෂිනාවට දායකත්වයේ ධර්මින් අම්බලන්ගොඩ ගාලුපාර අංක 465 ඒ නිවසේ දුර්ගා චින්තාමණී ද සිල්වා මහත්මිය දායකත්වය ලබා ගන්නට යෙදුනේ. 2000 වර්ෂයේ දෙවැනි මාස 16 වෙනි දින මිය පරලෝ යන්ට යෙදුණු දයාබර ස්වාමි පුරුෂයාණන් වන කේ ඔගස්ටින් ද සිල්වා චන්ද්‍රශේඛර මහතා, ඒ වගේම 2004 දෙසැම්බර් 26 සුනාමි ව්‍යසනයෙන් මිය පරලෝ යන්නට යෙදුණ වර්ෂ 2002 වන දින මිය පරලෝ යන්නට යෙදුණ සදාදරණීය ස්වාමි පුත්‍රයාණන් වන කේ ඔගස්ටින් ද සිල්වා චන්ද්‍රශේඛර මහත්මයාණන්ටත් 2004 දෙසැම්බර් මාසේ 26 සුනාමි ව්‍යසනයෙන්
මිය පරලෝ යන්නට යෙදුණු සම්පිකා සාවිත්‍රී දියණිය ඒ වගේම සුභද්‍රාද සිල්වා නැගණිය ශර්මන්ද සිල්වා සහෝදර මහත්මයා ඒ වගේම විමලසේනද සිල්වා හාඩි මෙන්ඩිස්ද සිල්වා ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ උදාරතර කෘතගුණ සැලකීමේ සත්පුරුෂ බව හිතේ තබාගෙන තමයි අම්බලන්ගොඩ ගාලුපාරේ දුර්ගා චින්තාමණීද සිල්වා මහත්මිය අද ධර්ම දක්ෂිනාවට දායකත්වයේ ලබා දෙනු ලබන්නේ. ඒකම දියතලාව ඇල්ලගම සිරිනිවසේ එන්.එම්. පියදාස මහත්මාණන් ඇතුළු පවුලේ සියලු දෙනාමත් ධර්ම දක්ෂිනාවට අද දවසේ දායකත්වයේ දරන්නේ. මිය පරලෝ යන්ට යෙදුණු එන්.එම්. හීන් බණ්ඩා පියතුමාණන්ට පින් අනුමෝදන් කිරීම, බණ්ඩාර මැණිකේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, ඩී.එම්. දිසානායක පියතුමාණන්ට, ආර්.එම්. කුමාරිහාමි මෑණියන්ට, ඒ.බී.එම්. කුමාරිහාමි මෑණියන්ට, ඒ වගේම එන්.එම්. සුදු මැණිකේ නැගණිය ගීතිකා නයන කුමාරි නිශ්ශංක දියණියට පවුල් පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ කෘතගුණ සැලකීමේ උදාර සත්පුරුෂ කාරුණික හදවත ගොඩනගාගෙනයි දියතලාව ඇල්ලගම සිරිනිවසේ එන්.එම්. පියදාස මහත්මයාත් අද ධර්ම දක්ෂිනාවට දායකත්වයේ දරන්නට යෙදුණේ. මේ පින්වත් පවුල් දෙකේ සියලු දෙනාටම සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණය කර පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. නිදුක් බව ලැබේවා, නිරෝගී භාවය ලැබේවා, සුවය ශාන්තිය සැනසෙල්ල උදාපත් වේවා. ඒ වගේම ධර්ම දාණයට හවුල් වෙච්ච අපේ පින්වත් මේ පවුල් දෙකේ සියලු දෙනාටම ඔබේ පවුල් වල අනිකුත් සෑම සියලු දෙනාටම යහපත් හොඳ ප්‍රාර්ථනාවන් සඵලමත් භාවයට පත්වීමෙන් මෙලොව යහපත ශාන්තිය සැනසෙල්ල දීර්ඝායුෂ වේවා. ඒ වගේම මිය පරලෝකීය ඒ සියලුම ඥාති සමූහයාට ධර්ම ශ්‍රවණය කර පින්වතුනි ඔබ නමින් මියගිය සියලුම ඥාතීන්ට ඔබ අප හැමට දෙවියන් සහිත ලෝක සත්වයාට උතුම් අජරාමර නිවනින් නිවී සැනසෙන්නට මේ පින් පාරමිතා ධර්මයක්ම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.